ආයුබෝවන් දර්ශකයන් මෙම අපල රෝහලේ සෙකන්ඩර් බදහෝ ආචාර්ය රවත් රමසීම්. මෙම අද ඔබ සමග කතා කරන්න කැමති වන්නේ ඉතා කොඩියෝ සරල නමුත් ඉතා පාරයෝජනවත් සහ වැදගත් මතකාවක් වන ලිපිරිසැක් ප්‍රක්ටයිබුකටම හව පවුල සැරසුම් කිරීම පිළිබඳවය. මෙම බොහෝ කාන්තාවන් ටයිබුකටම කිරීම ගැන සැකෙන් සිටින බවත් ඒ නිසා වසර ගණනාවක් පිරිමැද කර අහඹ ගෞරවධර්ම සමග මෙයට පැමිණෙන බවත් දැකලා තියෙනවා. ඒ නිසා මේ කාර්යාවලය සහ එය කවුද සිදු කරනවද කියලා ඔබට හොඳින් පැහැදිලි කරන්න ඕන. ලිපිරිසැක් ප්‍රක්ටයිබුකට මේ අනුව ඔබ දරුවන් ගැනීම අවසන් කර තවත් දරුවන් අවශ්‍ය නැති වෙට සිදු කරන ශාලය කරමෙක්. මේ ඉතා සරල කාර්යාවලයක් වන අතර ඔබට රෝහලේ පෙයා 6ක් පැමිණ සිටිය යුතුයි. ඒ අනතුරුව ඔබ සම්පූර්ණයෙන්ම සුවපත් වී ඔබ සියලු වැඩකාරකම් කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ එය සිකුරාදා දිනයක් සැලසුම් කළත් සඳුදා නැවත වැඩිය හැකිය. ඇත්තටම ඔබට අවශ්‍ය වන්නේ එක් දෙනෙක් විවේකය පමණයි. ලිපිරිසැක් ප්‍රක්ටයිබුකටම කිරීමේදී අපට කාර්යාත්මක කළ හැකි කිරීම දෙකක් ඇති. එක නම් නීලිය කොට කොටසක් ඉවත් කර යදවීමයි. අනික් එක නම් නීලිය කලප කිරීමයි. මම කීම දකින්න එකස් කළත් ඔබට අනාගතයේ ගර්භණ වීම හැකියාව ඉතා අඩුයි. මෙම කර්මයට අසාර්ථක වීම අවස්ථාද ඇතික් නමුත් ඒවා ඉතින් ඉතා අලුපය. ඔබගේ දරුවන් උපත සම්පූර්ණ කර ඇති නම් කරුණාකර ගර්භණ වීම වැළැක්වීම සඳහා ආරක්ෂිතම සහ හොඳම කිරීම වලින් එකක් වෙන මෙම කාර්යාවලදී යොමු වන්න. ඔව් විකල්පයක් ලෙස ඖෂධ සහිත හා ඖෂධ රහිත ගර්භාෂය තුළ තිබිය හැකි ගර්භ නිරීක්ෂක උපාංගයක්ද ඇති. මෙය විකල්පයක් ලෙස සැලකිය හැක. නමුත් ශල්‍ය කර්මයක් තෝරා ගැනීමට කැමති ඔබ සඳහා මේ ඉතා සරල ආරක්ෂිත කිරීම වලින් එකක් වන අතර ඔබගේ වැඩින් හෝ පවුලින් වැඩි කාලයක් ඉවත් නොවිය හැකියි. සූති මිතුරන්.